එකමත් එක රටක පර්වතයක් තිබුණා. ඒ පර්වතේ භික්ෂුන් වහන්සේලා කීප නමක් ඉනිමග තියලා උඩට නැගගත්තා. ඉනිමග පෙරළුවා. මොනවද තිබුණේ ඒගොල්ලෝ ළඟ? සියඹලා දිය කරලා මිරිකලා සියඹලා වතුරෙන් ඇඹුලට මාසයක් විතර තියාගෙන වළඳන්න පුළුවන්. ඇඹුලට බත් කිව්වාම මේ පිරුණු වෙන්නේ නැහැ. ලුණු සම්බෝල තෙල් දාලා තෙලෙන් හදනවා. මාස 3ක් තියාගන්න පුළුවන්. ඒ විදියට මාස 3-4කට අවශ්‍ය ආහාර පාන තිබුණද? එහෙම නැත්නම් වතුර ලීටර් 200ක් විතර තිබුණා. 20 කෑන් ටිකක් තිබුණා වතුර. තිබුණද? ධාන්‍ය වර්ග රටකජු බැදපු පැකට්, කඩල, මික්චර්, මුරුක්කු, අලබැදුම් පෙති, ඒ වගේ බයිට් පැකට් අර මේවා තිබුණා. තිබුණාද එහෙම? නෑ. මෙගා බීම බෝතල් 5ක් විතර තිබුණා. මොකක්ද තිබුණේ? මොනවද තිබුණේ? වීරිය පාරමිතාව තිබුණා. වීරිය නම් ඕනම එකක් දරාගෙන ඉදිරියට යනවා. අවසාන ඉලක්කයට යනකම් මම මේක හතරින්නේ නැහැ. කකුලක් කැඩුනා ඇරමිටක් අරගෙන එක කකුලේ නොණ්ඩිකා ගාරින් මං ඉලක්කයට යනවා. එක වේලයි අම්බ වෙන්නේ. වළඳගෙන දරාගෙන යනවා. පැය දෙකයි සතපෙන්ඩ අම්බුනේ. දරාගෙන යනවා. පැදුරක් නැහැ. වතුර ටිකක් නැහැ. පැම්පාසු වෙන්න ගිලම්පස ටිකක් නැහැ. පිණි බහනවා, තෙමෙනවා. කිසිම පාසුකමක් නැහැ. ඒ අවශ්‍ය දහම හැයෙනවා. එහෙනම් ඒ හැම දෙයක්ම දරාගෙන ඒ දහම ලැබෙන නිසා ඒ අවශ්‍ය ඉලක්කයට යනකම් උලේ හින්නා වගේ හරි ඉඳලා වැඩේ කරගන්නවා. ඒ මොකද ඒ තිබිලා තියෙන්නේ? වීරිය පාරමිතාව. හොඳට මතක තියාගන්න, හැම පාරමිතාවක්ම තිබිලා මේ වීරිය කියන පාරමිතාව නැත්තම් නිවන ප්‍රමාදයි.